අත ගම්මානයක සුනිල් නම් තරුණයෙක් හිටියා. ඔහු හරිම දක්ෂයි. ඉගෙනීමටත් වැඩකටයුතු වලටත් කිසි අඩුවක් තිබුණේ නැහැ. ඔහුගේ හිත හැම වෙලේම නොසන්සුන් වුණා. දවසක් ඔහු ගම හැරදාලා යන්න හිතුවා. Tamanට සැනසීමක් ලැබෙන තැනක් හොයාගෙන ඔහු පිටත් වුණා. ගොඩක් දුර ගියාට පස්සේ ඒත් මගේ හිතට කවදාවත් සැනසීමක් නැහැ. මටත් ඔයා වගේ සැනසීමක් ලබා ගන්න ක්‍රමයක් කියලා දෙන්න. පින්වත් තරුණය, ඔයාට බොන්න උණු වතුර ටිකක් ගේන්නද? පින්වත් තරුණය, ඔයා මේ කෝප්පයට සමානයි. ඒක ඔහෙමම වැగిරෙනවා. ඔයා මුලින්ම ඔයාගේ කෝප්පය හිස් කරගන්න. ස්වාමින් වහන්සේ, මට තේරුණා මගේ හිස් කෝප්පය හිස් කරගන්න ඕන කියලා. ඔහු තමන්ගේ හිස් කෝප්පයට අලුත් අත්දැකීම්, අලුත් දැක්ම පුරබා ගත්තා. ඔහුට හිතට ගොඩාක් සැනසීමක් දැනෙන්න පටන් ගත්තා. දැන් ඔයාගේ කෝප්පය හිස් කරගන්න පුරුදු වෙලා නේද? ඔව් ස්වාමින් වහන්සේ. දැන් මම දන්නවා හැමදාම ඉගෙන ගන්න, හැමදාම වර්ධනය වෙන්න නම් මගේ කෝප්පය හිස් කරගෙන ඉන්න ඕන කියලා. ඔහු ගමට ගිහින් ඒ දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න පටන් ගත්තා. ඔහු ගමේ හැමෝගෙම ප්‍රියතම මිතුරා වුණා.